Jesus loves you. අද දවසේ අපි තාමත් වැදගත් මාතෘකාවක් බලන්න යනු ලබනවා. යේසුස් වහන්සේ දෙසම බලාගෙන ගමන් කරමු. යේසුස් වහන්සේ දෙසම බලාගෙන ගමන් කරමු. ඇයි අපිට ඕන වෙන්නේ යේසුස් වහන්සේ දෙසම බලාගෙන ගමන් කරන්න? මගේ සහෝදර සහෝදරියනි, මේ ලෝකයේ ගත්තොත් ඇවිල්ලා අපි දන්නවා පාපයෙන් පිරිච්ච ලෝකයක්, අශුද්ධකමෙන් පිරිච්ච ලෝකයක්, බොරුවෙන් වංචාවෙන් පිරිච්ච ලෝකයක් තමයි තියෙන්නේ. ඒ වගේම මේ ලෝකයේ තුල ක්‍රියා කරමින් සිටිනවා ඔබ මම මේ පියවි ඇස් වලින් නොදකින්නා වූ අන්ධකාරයක් ක්‍රියා කරමින් සිටිනු ලබනවා. එනිසා දෙවියන් වහන්සේට ප්‍රිය ප්‍රසන්න දරුවෙක් හැටියට ඔබ මම ජීවත් වෙන්න ඕන නම් යේසුස් වහන්සේ දෙසම තමයි බලාගෙන අපි ගමන් කරන්න ඕනේ. අපේ දැක්ම එහෙමත් නැත්නම් බැල්ම අපි උන්වහන්සේගෙන් ඈත් කරන මොහොතක් පාසාම පාපයට අපි යෑමක් තියනු ලබනවා. ඒ නිසා තමයි යේසුස් වහන්සේ දෙසම බලාගෙන අපේ මේ දිවීම එහෙමත් නැත්නම් ගමන අපි අවසන් කිරීමේ තාමත් වැදගත් වෙනු ලබන්නේ. අද කරුණු කීපයක් අපි බලන්න යනු ලබනවා. ඉක්මනින් අපි බලමු හෙබ්‍රෝව් 12. හෙබ්‍රෝව් 12:1. එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප අසු කරන පාපයේද අහක දමා ඇදහිල්ලේ කර්තෘවරයාද සම්පූර්ණ කරන්නා වූ යේසුස් වහන්සේ දෙසම බලමින් අප ඉදිරියේ තබා තිබෙන දිවීම ඉවසිල්ලෙන් දුවමු. ආමෙන්. මගේ සහෝදර සහෝදරනි, මේ වචනේ අපි මෙනෙහි කරන්න යන්නේ. මෙතනදී කියනවා එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා. දැන් මෙතනදී අපට පෙන්නනවා හෙබ්‍රෝ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ ඒ පළවෙනි පදේ ඉඳලා අපට පෙන්වා දෙනවා ආබෙල්ගේ සිටන් සෙකරියා දක්වාම කොහොමද ඔවුන් ඇදහිල්ලෙන් යුක්තව ඔවුන් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ඔවුන්ට ආවා ප්‍රශ්න ආවා, වේදනාවල් ආවා, පීඩාවල් ආවා, කරදර ආවා, බොහෝ දේවල් ආවා. ඒ හැම දෙයක්ම ඔවුන් අභිභවාගෙන ගමන් කරන රහසක් තිබුණා. ඒක තමයි ඇදහිල්ල. ඔවුන්ගේ දැක්ම ඔවුන් වෙනතකට නොයා දෙවියන් වහන්සේ දෙසම බලාගෙන දෙවියන් වහන්සේ ඕනම ප්‍රශ්නයක්, අපි දන්නවා ආබෙල්ගේ ජීවිතයේ උත්පත්ති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ ආබෙල් දෙවියන් වහන්සේට යහපත් පඬුරක් පූජා කරනු ලැබුවා. ආබෙල්ගේ ජීවිතයේ ටික කාලයයි මොකක්ද වුනේ? කායින් ආබෙල්ව ගහලා මැරුවා. නමුත් උන්වහන්සේ ඉදිරියේ ඇදහිල්ලෙන් යුක්තව දෙවියන් වහන්සේ තුල ගමන් කළා වූ මිනිසෙක් තමයි මේ ආබෙල්ගේ ජීවිතය. ඒ වගේ මගේ සහෝදර සහෝදරනි, මේ සාක්ෂිකාර සේනාවේ එකිනෙකනාගේ ජීවිතය දෙස ඔබ හොඳට බැලුවොත් ඔවුන්ගේ ජීවිතයේ එක එක දේවල් දිසනමයි දෙවියන් වහන්සේ මත මුළු විශ්වාසය තබලා ඇදහිල්ලෙන් ගමන් කළා වූ පිරිසක්ව සිටිනු ලබනවා. එනිසා මෙතනදී කියනවා මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අපව වට වී සිටිනු ලබනවා. දැන් ඔබව මාව දෙවියන් වහන්සේ මේ සාක්ෂිකාර සේනාවකින් වට කරලා තියෙන්නේ ඇයි ඇවිල්ලා? ඔබ මම තේරුම් ගන්න ඕන මේ ලෝකේ ප්‍රශ්න එනවා,
වේදනා එනවා, පීඩා එනවා, කරදරෙන්න පුළුවන්, රෝගෙන්න පුළුවන්. නමුත් මේ හැම දෙයක්ම අතිශයින්ම ජය අරගෙන අපි ඉදිරියට ගමන් කරන්න ඕන. අතිශයින්ම ජය අරගෙන ඉදිරියට ගමන් කරන්න නම් යේසුස් වහන්සේ දෙසම බලාගෙන ඔබ මම ගමන් කිරීම තාමත් වැදගත් වෙනු ලබනවා. ඔබගේ දැක්ම උන්වහන්සේගෙන් ඈත් කරා ගත්තොත් මගේ සවසවන්නේ එතන තමයි කිතුණුවාගේ වැටීම සිද්ධ වෙනු ලබනවා. දැන් මේ හෙබ්‍රෝ පොතේ දෙවියන් වහන්සේ කොටස් දෙකක් අපිට බෙදලා පෙන්වා දීලා තියෙනවා. එක කොටසක් තියෙනවා ඔවුන් ජයග්‍රහණී ජීවිතයේ කරා ගමන් කළා වූ සෙනගක් සිටිනු ලබනවා. තවත් කොටසක් තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතේ පරාජිත දෙයක් ඔවුන්ගේ ජීවිතේ සිද්ධ වෙලා තියෙනු ලබනවා. නමුත් මේ දෙකොටසම ගත්තා සියලු ඒ කොටස් දෙකම ඇත්තටම ජයග්‍රහණය ලැබපු කොටස් දෙකක්. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕන. බලන්න මම කොටස් දෙක හිමීට පෙන්නලා අපි ඉදිරියට යන්. හෙබ්‍රෝ පොතේ 11:33 ඔව්හු ඇදහිල්ලෙන් රාජ්‍යයන් යටත් කළෝය, ධර්මිෂ්ඨකම් කළෝය, පොරොන්දු ලබා ගත්තෝය, සිංහයන්ගේ මුඛ පියවෝය, ගින්නේ උස්නය නිව්වෝය, කඩුමුහාතින් ගැලවුණෝය, දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය, යුද්ධෙහි බල සම්පන්න වූවෝය, අන්‍ය සේනාවන් පන්නා දැමුවෝය, ස්ත්‍රීහු නැවත නැගිටීමකින් තමුන්ගේ මලවුන් ලැබුවෝය, වෙන අය වඩා උතුම් නැවත නැගිටීමක් ලබන පිණිස මිදීම පිළි නොගෙන වද කරනු ලැබුවෝය. අපි මෙතනදී එක කොටසක් අපිට පෙන්වා දෙනු ලබනවා. ඔවුන් ඇදහිල්ලෙන් රාජ්‍යවල් යටත් කරනු ලැබුවා. ධර්මිෂ්ඨකම් කොළෝය, පොරොන්දු ලබා ගත්තෝය, සිංහයන්ගේ මුඛවල් පියවනු ලැබුවා. අපි දන්නවා දානියෙල්ගේ ජීවිතය ඇවිල්ලා දානියෙල්ව සිංහ ගුහාවට දැම්මත් ඒ ස්ථානයේදී සිංහයන්ට කිසිම දෙයක් කරගන්න බැරුව ගියා. ඒ වගේම කියනවා මෙතනදී සිංහයන්ගේ මුඛවල් පියවෝයේ, ගින්නේ උස්නේ නිවෝයේ. ශාත්‍රාක්, මේෂාක්, ආබේක් නෙහුගේ ජීවිතය තුල ඔවුන්ම බැඳලා නේබුකඩ්නේසර් ගින්නට දානකොට ඒ ගින්නේ උස්නෙන් ඔවුන් ගැලවුණා. දෙවියන් වහන්සේ ඔවුන් ඒ ස්ථානයේ මිදුවා. මගේ සහෝදරයනි, ඒ නිසා ඔවුන් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ගමන් කරනු ලැබුවා. ඒ වගේම කියනවා මෙතනදී කඩු මුහතින් ගැලවුණෝය, දුර්වලව සිට ශක්තිමත් කරනු ලැබුවෝය, යුද්ධයේ බල සම්පන්න වූවෝය. මගේ සහෝදරයනි, මේ එක්තරා කොටසක් ඔවුන් ඇදහිල්ලේ කරනකොටගෙන ඔවුන් දෙවියන් වහන්සේ දෙස බලාගෙන ඇදහිල්ලෙන් ආවා වූ ප්‍රශ්න, වේදනා, පීඩා, කරදර මේ හැම දෙයක්ම ඇදහිල්ලෙන් ජය අරගෙන ඉදිරියට ගමන් කළා කොටසක්. මේගොල්ලෝ ප්‍රශ්නෙට බය වුණේ නැහැ, වේදනාවට බය වුණේ නැහැ, පීඩාවට බය වුණේ නැහැ. ඔවුන් ඇවිල්ලා දෙවියන් වහන්සේව හරි හැඳින ගැනීමක් තුල මගේ සවසවනි ඒ හැම දෙයක්ම ඇදහිල්ලෙන් ජයගත්තා වූ කොටසකට අයිති වෙනු ලැබුවා. දැන් මෙපමණ සාක්ෂිකාර සේනාවකින් තමයි ඔබව මාව වට කරලා තියෙනු ලබන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් ආවොත් අපි මොනවද කියන්නේ? අයියෝ අනේ මට කරගන්න දෙයක් නැහැ. මොකද්ද මේ වෙන්නේ කියලා අපි පසුබට වෙලා, දුර්වල වෙලා, බෙලහීන වෙනකොට මේ දේ දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලාගෙන මේ දිවීම දෙවියන් වහන්සේට ප්‍රසන්නම ගමනක් ගමන් කියනවා. දෙවෙනි කොටස බලන්න. දෙවෙනි කොටස 36 හෙබ්‍රෝ 11:36. තවත් අය සරදම් වලින්ද පහර වලින්ද එසේය බැඳුම් වලින් සහ හිරගෙයි දමනු ලැබීමෙන්ද පරීක්ෂා කරනු ලැබුවෝය. ඔව්හු ගල් ගසනු ලැබුවෝය. කීතෙන් ඉරනු ලැබුවෝය. පරීක්ෂා කරනු ලැබුවෝය. කඩුවෙන් මරනු ලැබුවෝය.
ඔවුහු අසරණකමද පීඩාද නපුරුකමද විඳිමින් බැටළුහම්ද එළුහම්ද ඇඳගෙන ඔබ ගියෝය. ඔවුහු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළවේ බෙනවලද ඇවිද්දෝය. ඔවුන්ගේ විසීමට ලෝකය නොවටනේ. ආමෙන්. මෙතනදී තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායමට ප්‍රශ්න, වේදනා, පීඩා, කරදර, රෝග පැමිණියා. දැන් මෙතනදී කියනවා තවත් අය සරදම් වලින්ද පහර වලින්ද එසේය බැඳුම් වලින්ද සහ හිරගෙයි දමනු ලැබින්ද පරීක්ෂා කරනු ලැබුවෝය. දැන් ක්‍රිස්තුස් වහන්සේ උදෙසා බයිබලයේ පැහැදිලිවම කියනවා ක්‍රිස්තුස් වහන්සේ උදෙසා පැමිණෙන පීඩාවටද දුක්වලටද පෞල්තුමා කියනවා මම ප්‍රසන්නව සිටිමි. ඇයි ඒ ප්‍රසන්න වෙන්නේ? ඔහු දන්නවා රහස මොනවද කියන්නේක ඔහු දන්නවා. මගේ සහෝදරනි, ඒ වගේම දැන් එක කොටසක් උදාහරණයක් වශයෙන් කියමුකෝ. දානියල්ගේ ජීවිතය ගත්තම දානියල්ව සිංහ ගුහාවට දැම්මා. දෙවියන් වහන්සේ සිංහයන්ගේ මුඛවල් පියවලා ඒ ස්ථානෙන් ගලව ගත්තා වගේ ඔබව ගලවනවද? අමාරට ඔබව ගලවන්නේ නැතු යයි. හරිද? මෙතනදී ඒ නිසා තමයි කියන්නේ තවත් අය දැන් එක කොටසක් ඉන්නවා ඒගොල්ලන්ගේ ඇදහිල්ලේ බලවත්කම නිසා ඒගොල්ලොම සිංහ ගුහාවට දැම්මා. ඒ සිංහයන්ටත් බය නොවි දෙවියන් වහන්සේ මත මුළු විශ්වාසය තබලා ඒ ගින්දරට දැම්මත් ඒ ගින්දරටවත් බය නොවි මරණයටත් බය නොවි දෙවියන් වහන්සේ මත තබුවා විශ්වාසය තුල ඒ හැමදේම පරාජය කරනු ලැබුවා. නමුත් අද ඔබගේ ජීවිතේ ප්‍රශ්නයක් වේදනාවක් ආවම මේ ඇදහිල්ල කියන කැවිල්ලා ඉතාමත් වැදගත්. තවත් අංශයකින් හිටියා සෙනගක්. ඒගොල්ලන්ට පීඩාවල් ආවා, ඒගොල්ලන්ට ප්‍රශ්න ආවා, ඒගොල්ලන්ට ගල් ගසනු ලැබුවා. කියතින් මේ කියනු ලබනවා සෙකරියාව දෙකටම කියතින් ඉරුවා කියලා පෙන්වා දෙනු ලබනවා. ඒ වගේම ප්‍රශ්න, වේදනා, පීඩාවල් ආවා. ඒ හැම දෙයක්ම විඳදරාගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ නැති වෙනු ලැබුවා මගේ සහෝදරයනි. නමුත් හොඳට තේරුම් ගන්න ඒ එක පළවෙනි කණ්ඩායම සහ දෙවෙනි කණ්ඩායම දෙගොල්ලොම ජයග්‍රහණේ කණ්ඩායමක්. ඇයි මේ පීඩාව විඳ හරි දුක දැරුව හරි වේදනාව දැරුව හරි ඒගොල්ලන්ගේ ඒ දිනුම් කනුව ඒගොල්ලෝ ඇතුල් වෙනු ලැබුවා. ඔවුන් පසුබට වුණේ නැහැ. ඔවුන් දුර්වල වුණේ නැහැ. ඔවුන් බෙලෙවුනේ නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ දෙසම බලාගෙන ඔවුන් පාපෙන් ඈත් වෙලා සියලු බර පහ කරගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න ආකාරයෙන් ඔවුන්ගේ ජීවිතේ වෙනස් කරගෙන ඔවුන් ගමන් කරනු ලැබුවා. ඒ නිසා ඔවුන් ජයග්‍රහණී සෙනගක් කියන එක ඔබ මම තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. අද ජීවිතේ මගේ සහෝදරනි අපිට එන්නා මේ පුංචි ප්‍රශ්න වලට අපි පසුබට වෙලා දුර්වල වෙලා අර දෙවියන් වහන්සේ තුල තියෙන ඒ දිනුම් පොළට යන්නේ නැතුව අපි පසුබට වෙලා යනකොට මගේ සහෝදරනි අපි බලන්නේ අපි දෙසයි. මගේ ප්‍රශ්නය, මගේ වේදනාව මට මෙහෙම සිද්ධ වුණා, මට මෙහෙමයි කියලා මම මා දෙස තමයි බලන්නේ. එතනදී තමයි මිනිස්සෙක් ඇදහිල්ලෙන් වැටී යනු ලබන්නේ. ඒ නිසා ඔබ මම තේරුම් ගන්න ඕන යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙස ඔබ නොබලා ඔබගේ දැක්ම වෙනතකට එක්කෝ මිනිස්යන්ව බලන්න යනු ලබනවා, නැත්නම් මාව බලන්න යනු ලබනවා. කියන යෝ මට මෙහෙම වුණා, මගේ ප්‍රශ්නය මෙහෙමයි කියලා ඔබ එක්කෝ මිනිස්යන්ව බලනවා, නැත්නම් මාව බලනවා. එතනදී වැටීම සිද්ධ වෙනු ලබනවා. නිසා ඔබම ඔබගේ දැක්ම යේසුස් වහන්සේ දෙසම බැලීම ඉතාමත් වැදගත්. බලන්න පිලිප්පි පොතේ පිලිප්පි 2 පහේ ඉඳලම කියවන්න. පහේ ඉඳලා 8ක් දක්වාම
ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත් තිබේවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරයේ දරණසේ දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා එය ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මිනිසයන්ගේ සමානත්වයට පැමිණිසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත් මරණය එසේය. කුරුසයේ මරණය දක්වා කීකරුසේක. ආමෙන්. මෙතනදී කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලාටත් තිබේවා. දැන් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබට මට තියෙන්න ඕන. ඇයි යේසුස් වහන්සේගේ සිත අපිට තියෙන්න ඕනේ? මෙතනදී කියන උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක. දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙන සිටිය යුතු වස්තුවකයි නොසිතා ඒ ඉවත් කෙරුවා. මම දෙවියන් වහන්සේ මට සියලු ගෞරවය මහිමය ලැබෙන්න ඕන කියලා යේසුස් වහන්සේ හිටියානම් ඒ ස්ථානයේ නොබැස අද අපිට ගැලවීමක් නැහැ. කිසි කෙනෙක් මේ පව්වලට කමාව ලබා ගන්න බැරුව යනු ලබනවා. සදාකාල නිරේ දඬුවමින් ගැලවෙන්න කිසිම කෙනෙකුට බැරුව යනු ලබනවා. නමුත් උන්වහන්සේ තමන් දෙවියන් වහන්සේ කියන එක අත්හැරලා උන්වහන්සේ වාක්‍යානෝ සුද්ධ යෝහන් පොතේ 14 කියනවා වගේ වාක්‍යානෝ මාංශවත්ව කරුණාවෙන්ද සත්‍යෙන්ද පූර්ණව අප අතර වාසය කරනු ලැබුවා. පියාණන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයන් වහන්සේගේ මහිමෙවැනි උන්වහන්සේගේ කාගේද දෙවියන් වහන්සේගේ මහිමය තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ මේ පොළොවට වඩිනු ලැබුවා. මොකද්ද කොහොමද මේ ස්ථානයේදී 7 කියනවා ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයෙන් මිනිසයන්ට සමාන වෙනු ලැබුවා. දාසයෙකුගේ ස්වරූපය තමයි හිටියේ දේවදාසෙක්. ඒ නිසා තමයි යේසුස් වහන්සේ මේ පොළොවේ හැම මොහොතෙම පියාණනි කියලා යාඥා කරලා ගමන් කරනු ලැබුවේ. මගේ සහෝදරයනි යේසුස් වහන්සේ දෙසම බලන්න කියලා කියන්නේ නිසා තමයි. දැන් ඔබ මම යේසුස් වහන්සේ දෙස බලනකොට යේසුස් වහන්සේ දෙවිකම ඈත් කරලා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ දාසෙක් හැටියට මේ පොළොවට ඇවිල්ලා යේසුස් වහන්සේ ජීවත් වෙලා පෙන්වූ රටාවක් තියෙනු ලබනවා. ඔබ යේසුස් වහන්සේ දෙස නොබලා ඔබ දෙස බලන්න යනවා නම් මට අයුක්තියක් වුණා, මට අසාධාරණයක් වුණා, මට පාඩුවක් වුණා, එහෙම බෑ කියලා ඔබ ක්‍රියා කරන්න යනවා නම් මේක දෙවියන් වහන්සේට ප්‍රසන්න නැහැ. මගේ සහෝදර සහෝදරියනි අපි තේරුම් ගන්න අවශ්‍යව තියෙනවා දෙවියන් වහන්සේ කැමති යේසු ක්‍රිස්තුස් වහන්සේ මෙන් අපි එක්කිනෙක කෙනා වෙනස් වෙනවාට. මේක තමයි දෙවියන් වහන්සේගේ పూర్වේ අදහස. අපි සියල්ලෝම පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න දෙවියන් වහන්සේක పూర్වේ නියම කරලා තමයි යේසු ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට එවන්නේ. ඒ නිසා තමයි අපි යේසුස් වහන්සේ දෙසම බලාගෙන ඔබේ මොන ප්‍රශ්න වුණත්, මොන වේදනාවල් වුණත්, මොන පීඩා වුණත් ඒ හැම දෙකදීම යේසුස් වහන්සේ තුල උත්තරයක් තියෙනවා. යේසුස් වහන්සේ තුල උත්තරයක් තියෙනවා. උන්වහන්සේ කොහොමද ඇසුරුනේ? උන්වහන්සේ කොහොමද ක්‍රියා කළේ? මේ ප්‍රශ්නේ ගත්ත පියවරවල් මොනවද? කොහොමද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ? ඒ ප්‍රශ්නේදී කොහොමද දෙවියන් වහන්සේට යාඥා කළේ කියලා හැම දෙයක්ම යේසු ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යේසුස් වහන්සේ දෙසම අපි බලාගෙන දුවන්න ඕනේ.
ඔබගේ දැක්ම ඈතට ගන්න එපා. ඔබ දැක්ම ඈතට ගත්ත කියන්නේ එතන තමයි වැටීම. එතනදී අපිට හැංගෙනවා වැඩි, දැනෙනවා වැඩි. අපි කියන්නේ යනවා මට මෙහෙම වුණා, සාධාරණයක් වුණා, පාඩුවක් වුණා. එහෙම කොහමද මෙහෙම කොහමද කියලා නෑ. යේසුස් වහන්සේ සියල්ල දරාගෙන තමයි මගේ සහෝදර සහෝදරනි බලන්න දේව වචනය තුල 1 පේත්‍රස් පොතේ 1 පේත්‍රස් 2 21 එසේය ඊට නුඹලා කැඳවනු ලැබුහුය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වදවිඳ නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස නුඹලාට ආදර්ශයක් දී ගියසේක. උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක. උන්වහන්සේගේ මුඛෙහි වංචාවක්ද සම්බවුනේත් නැත. උන්වහන්සේ නිඳා කරනු ලැබූ කල නිඳා නොකළසේක. වදවින්ද කල තර්ජන නොකර ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තැනන් වහන්සේට කාරණේ බාර දුන්සේක. ආමෙන්. මගේ සහෝදරනි මේක තමයි දෙවියන් වහන්සේ අපි එකිනෙක කෙනාගෙන් බලාපොරොත්තු වෙනු ලබන්නේ. උන්වහන්සේ දෙසම බලාගෙන අපි දුවන්න ඕනේ. දැන් බලන්න උදාහරණයක් වශයෙන් මගේ සහෝදර සහෝදරනි මෙතනදී කියනවා හරිද ඊට නුඹලා කැඳවනු ලැබුවෝය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ නුඹලා නිසා වදවිඳ නුඹලා උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස ආදර්ශයක් දීලා ගියා. 22 කියනවා උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක. උන්වහන්සේගේ මුඛේ වංචාවක්ද සම්භවුනේ නැත. 23 කෙනා උන්වහන්සේ නිඳා කරනු ලැබූ කල නිඳා නොකළ. දැන් ඔබට නින්දාවක් පැමිණෙනවා. කවුරු හරි ඇවිල්ලා ඔබ නොකරපු වැරද්දකට නින්දා කරනවා. ඔබ මොනවද කරන්නේ? නිකන් ඉන්නවා. එහෙමද? නිකන් ඉන්නවද? කල්පනා කරනවා. කාවද කල්පනා කරන්නේ? ඔබව කල්පනා කරන්නේ. අන්න ඒක තමයි කියන්නේ. ඔබ දෙස බලන්නේ. ඇයි මෙයා මට මෙහෙම කරන්නේ? ඇයි මට මෙයා මෙහෙම කරන්නේ? ඇයි මම මොනවා කරාටද? නමුත් මගේ සහෝදර සහෝදරනි අපිට බලන්න කියන්නේ යේසුස් වහන්සේ දෙස බලන්න කියන්නේ ඒ නිසා තමයි. ඔබ යේසුස් වහන්සේ දෙස බලන්නේ නැතුව ඔබ දෙස බලනවා. නැත්තම් අර මිනිස්සයා දෙස බලනවා. ඇයි මෙයා මට මෙහෙම කෙරුවේ? ඇයි මං මොනවා කරපු වරද්දටද කියලා ඔබ ඒ විදියට බලන්න යනකොට තමයි කෝපය, වෛරය, තිත්තකම, ඊර්ෂ්‍යාව, පක්ෂවාදීකම් ඇවිල්ලා නොදැනුවත්වම ඔබ යුද්ධයට යනවා. ඊට පස්සේ කියනවා මම මොකුත් කෙරුවේ නෑ. එයා මොනවටද එනම් මේම කෙරුවේ කියලා ඔබ ඔහුට විරුද්ධව ක්‍රියා කරන්න යනු ලබනවා. නමුත් මෙතනදී යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙස බලන්න කියන්නේ මොනවද? උන්වහන්සේ නිඳා කරනු ලැබූ කල නිඳා නොකළසේක. වදවින්ද කල තර්ජනය කෙරුවේ නැහැ. ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තනන් වහන්සේට කාරණා බාර දෙන්න ඕන. ඒ නිසා තමයි මගේ සවසන්නේ අපි යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසම බලන්න ඕන. ඔබට එන ප්‍රශ්න, වේදනා, පීඩා, කරදර වෙන්න පුළුවන්. හැම දේ තුලම ඔබ යේසුස් වහන්සේ දෙසම බලාගෙන මේ කිතුණු ගමන ඉවසිල්ලෙන් දිව්වොත් පමණයි ඔබට මේ කිතුණු ගමන අවසන් කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මගේ සහෝදරසෝනි ඔබට මට බෑ අමාරුයි හේතුව උන්වහන්සේගේ අඩිපාරේ කියන්නේ මගේ සහෝදරන් උන්වහන්සේ ගත්ත පියවරවල් ගන්න අපිට සිද්ධ වෙනු ලබනවා. උන්වහන්සේ ප්‍රශ්නේදී වේදනාවේ ක්‍රියා කරපු අන්දමට අපි ක්‍රියා කරන්න සිද්ධ වෙනු ලබනවා. අපිට හැඟෙන දැනෙන දේවල් වල නෙමෙයි.
ඒකයි අපි යේසුස් වහන්සේ දෙසම බලාගෙන පහසුවෙන් අසු කරන පාපයේද අපේ බරද ඈඩ් කරලා ඇදහිල්ලේ කතුරයා දෙසත් සම්පූර්ණ කරන්න යේසුස් වහන්සේ. උන්වහන්සේ තමයි ඇදහිල්ලේ කතුරුවරයා. ඒ ඇදහිල්ලේ කතුරුවරයා දෙස බලාගෙන යනකොට තමයි උන්වහන්සේ තමයි ඔබ කියන්නේ යනවා යේසුනි මට බැරුව තියෙනවා මේ ප්‍රශ්නේදී ඇත්ත මම මොකුත් කෙරුවේ නැහැ. නමුත් මේගොල්ලෝ මට අපහාස කරනවා, මේගොල්ලෝ මට නිඳා කරනවා, මේගොල්ලෝ මාව හෙලා දමනවා. ස්වාමීනි මට කරුණා කරන්න, ස්වාමීනි මට දයාව දක්වන්න මට ශක්තියක් නැහැ. යේසුස් වහන්සේ ඔබට ශක්තිය දෙන්න යනු ලබනවා. යේසුස් වහන්සේ ඔබව සවිමත් කරන්න යනු ලබනවා. උන්වහන්සේගේ ආත්මය වගුරවලා උන්වහන්සේම ඔබව බලවත් කරලා උන්වහන්සේ මේ පොළවේ ඒ ප්‍රශ්නයේදී වේදනාවේදී ජීවත් වුණේ කොහොමද, ඇසුරුනේ කොහොමද, ඒ ආකාරයෙන්ම ඔබත් හැසිරෙන්න යනු ලබනවා. ඒ නිසා තමයි අපි උන්වහන්සේ දෙසම බලන්න ඕනේ මගේ සහෝදරනි. උන්වහන්සේ දෙස නොබලා ඔබ බලන්න යනවා නම් ඔබ දෙස මගේ සහෝදරනි අපි ඔක්කොම වරද්දවා ගනු ලබනවා. බලන්න ඉක්මන්කාරව හෙබ්‍රෝ පොතේම 12 දෙක උන්වහන්සේ වනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණු පැත්තේ වැඩ හිඳගත් සේක. ඒ නිසා නුඹලාගේ සිත්වලින් ක්ලාන්ත වී වෙහෙස නොවන පිණිස තමන්ට විරුද්ධව සිටිය පව්කාරයන්කින් එපමණ විරුද්ධකම් යොසූ තැනන් වහන්සේ කල්පනා කර බලපල්ලා. අපි කල්පනා කරන්නේ ඇයි මේ මිනිස්සයා මට එහෙම කෙරුවේ? අපි කල්පනා කරන්නේ මම මොකුත් කෙරුවේ නෑනේ. එයා ඇයි මට මෙහෙම කෙරුවේ? අපි කල්පනා කරන්නේ එයා කොහොමද මට මෙහෙම කෙරුවේ? දැන් අපි කල්පනා කරන්නේ මොනවද? අපි ගැන කල්පනා කරන්නේ. එහෙත් නැත්නම් එයා ගැන කල්පනා කරා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ අපට කල්පනා කරන්න කියන්නේ යේසුස් වහන්සේ දෙස. යේසුස් වහන්සේ දෙස මෙතනදී කියනවා තුනේ කියනවා ඒ නිසා නුඹලාගේ සිත් වලින් කලන්ත වී වෙහෙස නොවන පිණිස. දැන් ගොඩාක් දෙනෙක් සිත් වලින් කලන්ත වෙලා වෙහෙස වෙලා පසුබට වෙලා දුර්වල වෙලා බෙලවීන වෙන්නම් ප්‍රධානම හේතුව තමන් දෙස කල්පනා කරනවා. මට මෙයා සාධාරණයක් කළා, මට මෙයා නින්දාවක් කළා, මට මෙයා බහසක් කළා, එක්කෝ මෙයා මට එපා, එක්කෝ කියනවා මෙයාට මොනවාරි කරන්න ඕන කියලා මට ආපු නින්දාව අපහාසය දෙස බලලා මගේ ජීවිතේ එක්කෝ කලකිරිනවා. එහෙමත් නැත්නම් දුෂ්ට වෙලා නපුරු වෙලා දේවල් කරන්න උත්සාහ කරනු ලබනවා. මගේ සහෝදරනි මෙතනදී ස්වාමින් වහන්සේ ඔබට මට පැහැදිලිවම කියනවා තමන්ට විරුද්ධව සිටියා වූ පෞකාරින්ගෙන් මෙපමණ විරුද්ධකම් ඉවසු තනන් වහන්සේව කල්පනා කරපල්ලා. යේසුස් වහන්සේ කොහොමද මේ ප්‍රශ්නේදී විඳ දරාගෙන හිටියේ? ඒ උන්වහන්සේට කසපාරවල් ගහනකොට, උන්වහන්සේට කටුවටුන්න දරනකොට, උන්වහන්සේගේ ශරීරයේ ඒ වස්ත්‍ර ඉවත් කරනකොට, උන්වහන්සේ නින්දාව දරනකොට, මිනිස්සු තුග්ගල කෙල ගහනකොට, උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අප සමාන මිනිසෙක් නෙමෙයි. උන්වහන්සේ දෙවියන් වහන්සේ, පරාක්‍රමවත් දෙවියන් වහන්සේ, උන්වහන්සේ මාංශකයක්ගෙන උන්වහන්සේ අප අතර ආවා වූ තනන් වහන්සේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ යේසුස් වහන්සේ දෙසයි.
උන්වහන්සේ අහසත් පොළවත් පෙනෙන්නා නොපැන්නා සියලු දේ ඔබ කියවලා බැලුවොත් සුද්ධ යෝහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය ඒ වගේම කොලොසි පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 උන්වහන්සේ මේ හැම දෙයක්ම මැව්වේ උන්වහන්සේ. එතකොට උන්වහන්සේ මැව්වා වූ මිනිස්යාගේ අතින්ම උන්වහන්සේ පාර කනවා. උන්වහන්සේ මැව්වා මිනිස්යාගේ කටින්ම කෙල පහරවල් ගහනු ලබනවා. නින්දාව අපහාස කරනු ලබනවා. මගේ සහෝසවනි මැවුම් කාර්යයා නිහඬව නිශ්චලව හැම දෙයක්ම විඳදරාගෙන කුරුසියේ මරණය දක්වාම කීකරු වුණා. ඒ නිසා තමයි ඔබට මට මාගේ සහෝදර සහෝදරනි ඔබ දෙස බලන්න එපා. ඔබ මනුස්සයන් දෙස බලන්න එපා. යේසුස් වහන්සේ දෙසම බලාගෙන දිව්වොත් පමණයි මේ ගමන ආත්මිකව අපිට අවසන් කරන්න පුළුවන් වෙනු ලබන්නේ. නැත්නම් ඔබට මානසිකව ජීවත් වෙන්න පුළුවන්. ඔබට ගහ ගන්න පුළුවන්. අර එක්තරා සහෝදරයෙක් හිටියා. එයා හොතට බීලා. තර්ට බොනවා. එයාගෙන මමත් ක්‍රිස්තියානිකාරයෙක්. මාත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. පුළුවන් දෙයක්ද? වෙන්න පුළුවන් දෙයක්ද? අන්න ඒ වගේ තමයි මගේ සහෝදරනි. කුණුවarp කියාගෙන දේවල් කරාගෙන නැහැ. දෙවියන් වහන්සේ අශුද්ධ තැන්වල සිටින්නේ නැහැ. දෙවියන් වහන්සේට ඒවා පිළිකුල්. අපිට කියා ගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ දේවල් කරන්නේ නැහැ. බයිබලයේ කියන සුද්ධකම නැතුව කිසිවෙක් දෙවියන් වහන්සේ නොදක්නා බැවින් සුද්ධකම අනුව යන්න උත්සාහ කරපාලා කියලා හෙබ්‍රෝ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා හොඳට ඔබ මම තේරුම් ගන්න ඕන යේසු ක්‍රිස්තුස් වහන්සේ දෙසම ඔබ බැලීමේ වැදගත්කම උන්වහන්සේ දෙවියන් වහන්සේ කොහොමද මේම ප්‍රශ්නේ විඳදරාගත්තේ වේදනාව විඳදරාගත්තේ පීඩාව විඳදරාගත්තේ ඔබගේ කල්පනාව අනිත් මනුෂ්‍යයා දෙස නෙමෙයි යේසුස් වහන්සේ දෙස බලන්න මත්තෙව් පොතේ 16 කොහොමද අපි වරද්දවා ගන්නේ? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද මගේ සහෝදරයනි? මත්තෙව් 16 23 නමුත් උන්වහන්සේ හැරි ප්‍රේතස්ට කතා කොට සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක් කිය. මක්නිසාද නුඹ මිනිසයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැතේ. දැන් දෙවියන් වහන්සේගේ කාරණාවද මේ පේත්‍රස් කල්පනා කරන්නේ මිනිසෙන්ගේ කාරණාවද? අද ගොඩාක් දෙනෙක් දෙවියන් වහන්සේගේ කාරණා නෙමෙයි කල්පනා කරන්නේ කාගේ කාරණාවද? යක්ෂයාගේ එහෙමත් නැත්නම් මනුෂ්‍යයන්ගේ කාරණා මෙතනදී කියනවා. නමුත් උන්වහන්සේ හැරි පේත්‍රස්ට කතා කොට සාතාන් මා පස්සට යව නුඹ මට බාධාවක් කිය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැත. මනුෂ්‍යයන්ගේ කාරණා ඇයි මට මේම වුනේ? ඇයි මට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ? ඇයි මිනිස්සු මට මෙහෙම කරන්නේ? අපි ඒ කාගේ කාරණාද? මිනිස්යන්ගේ කාරණා. මට අයුක්තියක් වුණා, මට අසාධාරණයක් වුණා, මට පාඩුවක් වුණා, මට නින්දාවක් වුණා, මට මෙහෙම වුණා. ඒ මිනිස්යන්ගේ කාරණාව මගේ සහෝදරනි අපිට දෙවියන් වහන්සේ කල්පනා කරන්න කියන්නේ යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ අපට ආදර්ශයක් දීලා ගියා. උන්වහන්සේගේ අඩිපාරේ එන්නයි. සුද්ධ යෝහන් 16 හොඳට මතක තියාගන්න. සුද්ධ යෝහන් 16:6 කියනවා ජීවනය සත්‍යද මාර්ගයද මමයි. මා කරන කොටගෙන මිස වෙන මාර්ගයක් පියාණන් වහන්සේ වෙතට යන්න බෑ. ඒ අඩිපාර දීලා තියෙන්නේ ඒ අඩිපාරේ ගමන් කරලා අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට යන පිණිසයි.
අපි ඒ අඩිපාරෙන් ඈත් වෙලා අපේ සිතට ගතන කැමති විදියට ජීවිතයක් ගත කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කොහෙත්ම ඇතුල් වෙන්න බෑ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ දෙසම අපි බලාගෙන උන්වහන්සේම කල්පනා කරන්න ඕන. ප්‍රශ්නේදී හොඳට තේරුම් ගන්න. ප්‍රශ්නේදී ඔබට ඇයි මට මේ දේ වුනේ කියලා කල්පනා කරන්න යන්න එපා. යේසුස් වහන්සේ මේ මොහොතේ කල්පනා කරන්න. මේ ඕනම ප්‍රශ්නය ඔබට කියමුකෝ ඔබ කිසිම දෙයක් කරලා නැහැ. ඔබ කිසිම දෙයක් කළා නැහැ. ඔබ යහපත් මිනිසෙක්. ඔබට නින්දාවක් එනකොට ඔබ යේසුස් වහන්සේව කල්පනා කළා නම් යේසුස් වහන්සේ කොහොමද මේ ප්‍රශ්නේදී විඳ දරාගත්තේ? උන්වහන්සේ කිසිම පාපයක් කළේ නැහැ, වැරද්දක් කළේ නැහැ. උන්වහන්සේ කාරණේ දෙවියන් වහන්සේට බාර දීලා නිහඬව නිශ්චලව උන්වහන්සේ ගමන් කරනු ලැබුවා. අන්න ඔබට මට උන්වහන්සේ ආදර්ශයක් දුන්න මගේ සහෝදරනි. නමුත් මෙතනදී පේදුරුගේ ජීවිතය තුල පේදුරු කල්පනා කරන්නේ මිනිස්යන්ගේ කාරණාවල්. මිනිස්යන්ගේ කාරණා. යේසුස් වහන්සේ මැරෙන්න නරකයි. යේසුස් වහන්සේ හාස්කම් කරනවා. යේසුස් වහන්සේ බලවත් දේ කරනවා. අපිට යම් තත්ත්වයක් තියෙනවා කියලා ඒ මනුෂ්‍ය කල්පනා තුල තමයි පේදුරුතුමා යන්නේ. නමුත් මේක යේසුස් වහන්සේ කියනවා මේක මනුෂ්‍ය කල්පනාවක්, දෙවියන් වහන්සේගේ කල්පනාවක් නෙමෙයි. මගේ සහෝදරනි, මම කලින් ඔබට කොටස් දෙකක් පෙන්වා දුන්නා. එකක් ඇවිල්ලා ඇදහිල්ලෙන් ජය ගන්න කොටස, ඇදහිල්ලෙන් රාජ්‍යවල් යටත් කරන කොටස, ඇදහිල්ලෙන් ගින්න නිවන කොටස, ඇදහිල්ලෙන් ඇවිල්ලා සියලු දේ ජය අරගෙන ඉදිරියට යන කොටස, සිංහයන්ගේ මුඛවල් වහන කොටස. අපිට පුළුවන් ඒ කොටසට එක්ක ඇතුල් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දුක වේදනාවල් දරාගෙන කාරණේ දෙවියන් වහන්සේට බාර දීලා අපි ස්වාමින් වහන්සේගේ අඩිපාරේ යන්නත් පුළුවන් කමක් තියෙනු ලබනවා. එනිසා ඔබ මම හොඳට තේරුම් ගන්න ඕන මේ ගමන අවසන් කරන්න ඕන. ඒ නිසා බලන්න තවත් පදයක් එතනම ඔබට දෙන්නම්. මතෙව් පොතේ 16:24. එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගලවා ගන්නට කැමති වේද ඒක ඔහුට නැති වෙන්නේය. මා නිසා තමාගේ ජීවිතේ නැති වෙන අයට ඒක සම්බවන්නේ. ආමෙන්. මගේ සහෝදරනි, මෙතනදී හොඳටම යේසු ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිවම කියනා දෙයක් තමයි එවිට යේසුස් වහන්සේ ගෝලයන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්න කැමති නම් ඔහු තමාව නොසලකා. මොනවද කරන්න ඕනේ? තමාව නොසලකන්න ඕන. ඔබ ගැන සලකනකොට තමයි කෝපය ඇති වෙන්නේ. ඔබ ගැන සලකනකොට තමයි වෛරය ඇති වෙන්නේ. ඔබ ගැන සලකනකොට තමයි තිත්තකම් ඇති වෙන්නේ. මට මෙහෙම වුණා. මට අසාධාරණයක් වුණා. මට පාඩුවක් වුණා. මට මෙහා මෙහෙම කෙරුවා. මට මගේ චරිතය මෙයා ඉරුවා. මාව සලකනවා. මගේ සහෝදරනි, යේසුස් වහන්සේ දෙස බලාගෙන ඔබ යේසුස් වහන්සේව කල්පනා කරනකොට ඔබට පුළුවන් වෙනු ලබනවා මගේ සහෝදරනි මේ තමකම සම්පූර්ණයෙන්ම පහ කරලා කුරුසිය දරාගෙන ක්‍රිස්තුස් වහන්සේගේ අඩිපාරේ අපිට ගමන් කර කමක් නැහැ. ඔවුන් මට නිඳා කළා. ඔවුන් මට අපහාස කරන්න පුළුවන්. ඔවුන් මට හැම දෙයක්ම කරන්න පුළුවන්. නමුත් අපි ඒ දේ නොකොට ඔබ මම දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට ඔබ මම ඒ ස්ථානයේ ක්‍රිස්තු චරිතය
රංගපෑම ඉස්තාමත් වැදගත්. රංගපානවා කියන්නේ අපි රංගපාන එක නෙමෙයි. අපි යේසු ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ ඇදහිල්ලේ කතුරුවරයා උන්වහන්සේ බොමව සම්පූර්ණ කරනු ලබනවා. උන්වහන්සේ අපිව සම්පූර්ණ කරනවා. අපිට ප්‍රඥාව දෙනවා, නුවණ දෙනවා, උන්වහන්සේ ශක්තිය දෙනවා, බලය දෙනු ලබනවා, දරා ගැනීම හැකියාව දීලා මේ ප්‍රශ්න වේදනාවල් අභිබවා ගමන් කරන්න උන්වහන්සේම ඔබත් එක්ක ඉඳලා ඔබව සවිමත් කරනු ලබනවා. මේක තමයි මගේ සහසානේ කිතුණු ජීවිතේ ජයග්‍රහණය. එනිසා ඔබ මම තේරුම් ගන්න ඕන අපි මේ පරාජිත වෙන මේ හැම දෙයක්ම ජය අරගෙන ඉදිරියට ගමන් කිරීමේ තාමත් වැදගත් වෙනු ලබනවා. ඔබට මට ප්‍රශ්න එනවා ඒ හැම දෙයක්ම ජය අරගෙන ඉදිරියට ගමන් කිරීම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන. නමුත් මේ තමකම නසා ගන්නේ නැත්තම් මේ තමකම තුල අපි ජීවත් වෙනවා නම් මගේ සහසානී ඒක දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. දෙවියන් වහන්සේගේ අරමුණ විශේෂයෙන් සභාවක් ගත්තත් ඒ සභාව තුල දෙවියන් වහන්සේ පස්සාකාර සේවයක් බලන්න එපිස පොතේ කරුණු දෙකක් බලමු. එපිසේ එකක් එපිස 4:20 නමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැත. එනම් සැබෑව යේසුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගෙන්ම අසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුවෝය. එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දුෂ්‍ය වන්නා වූ පරණ මිනිසයා පහ කර දමා නුඹලාගේ චිත්තාත්මයෙන් අලුත් කරනු ලැබ සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධ කමින්ද දෙවියන් වහන්සේට සමානව මවන ලද්දා වූ අලුත් මිනිසයා පැළඳ ගන්නා ආමේන්. මගේ සහෝදර සහෝදරනි ඔබ මම මේ ඇවිල්ලා මේ නමුත් නුඹලා ක්‍රිස්තුස් වහන්සේව එසේ ඉගෙන ගත්තේ නැහැ. මොකද්ද? යේසු ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඇවිල්ලා සම්බන්ධ වෙලා යේසුස් වහන්සේ තුල තිබෙන ජීවනය ඔබ තුලට ගලනකොට ඔබ මම යේසු ක්‍රිස්තුස් වහන්සේ හැසිරුණු ආකාරයෙන් උන්වහන්සේ ඔබව හසුරවනු ලබනවා. මම ක්‍රිස්තියානි කෙනෙක්. මම කාටවත් බය නැහැ. මාත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. මම දන්නවද කවුද කියලා. එහෙම කියනවා නම් එයාත් එක්ක ක්‍රිස්තුස් වහන්සේ නැහැ. ඒ කියන්නේ හරි සම්බන්ධකමක් නැහැ. එයා චිත්තාත්මයෙන් අලුත් වෙලා සැබෑවේ ධර්මිෂ්ඨකමින් මවන ලද අලුත් මනුස්සයා එයා තුල පළඳිලා නැහැ. එයා ක්‍රිස්තුස් වහන්සේ ඉගෙනගෙන තියෙන්නේ මාත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. මම අත තිබ්බොත් මිනිස් වැටෙනවා, යක්ෂ දුරු වෙනවා, බලවත් දේ වෙනවා. ඒක නෙමෙයි මගේ සහෝදරනේ ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉගෙන ගත්තේ. උන්වහන්සේ දෙස බලලා ප්‍රශ්නේදී, වේදනාවේදී, පීඩාවේදී, කරදරේදී, දුකේදී යේසු ක්‍රිස්තුස් වහන්සේ හැසිරුණු ආකාරයෙන් හැසිරෙන්නේ නැත්තම්, යේසුස් වහන්සේ හිතපු ආකාරයෙන් හිතන්නේ නැත්තම්, ක්‍රිස්තුස් වහන්සේගේ සිත ඔබ තුල නැත්තම් ඒ ක්‍රිස්තියානි ගමන වැඩක් නැහැ. ඒ නිසා තමයි මෙතනදී කියන්නේ බලන්න සැබෑව 21 කියනවා, එපිස 4:21 කියනවා සැබෑව යේසු ක්‍රිස්තුස් වහන්සේ තුල තිබෙන ප්‍රකාර නුඹලා උන්වහන්සේගේ මසා උන්වහන්සේ තුල උගන්වනු ලැබුවෝය. උන්වහන්සේගේ මසලා කියනවා මෙහෙම හැසිරෙන්න එපා, මේ සිතුවිලි පහ කරගනින්, නුඹ දෙස බලන්න එපා, නුඹට අයිතිය දාවේ, නුඹට වඩා මට අසාධාරණ සිද්ධ වුණා, මිනිස්සු මට නිඳා කළා, මම දෙවියන් වහන්සේ නුඹ දන්නවා
මම දෙවිකම අත්හැරලා මේ පොළොවට ආවේ මුළු මනුස්ස සංගතියෙම ගලවන්න. මිනිස්සු මට නිඳා කළා, අපහාස කළා. නමුත් මම මේ හැම දෙයක් මම එක වචනයක් හරි කිව්වනම් මේ මුළු මනුස්ස සංගතිය විනාශ වෙත්වා කියලා ඒ මොහොතේම වෙනවා. නමුත් ඒවා නොකිය මම ඇවිල්ලා නිහඬව නිශ්චලව කාරණය බාර දීලා මම නිහඬව ගමන් කළා. නුඹත් එහෙම කරපන්. නුඹගේ සිතවිලි මට ප්‍රසන්න නෑ. නුඹේ කල්පනාවල් මට ප්‍රසන්න නෑ. නුඹේ චරිත ගුණාංගය මට ප්‍රසන්න නෑ. මේ දුෂ්ට චරිතය, මේ කාලකන්ණි චරිතය ඒවා පහ කරලා දාලා පවිත්‍ර වේයන් පිරිසිදු වේයන් කියලා ස්වාමින් වහන්සේ ඔබට මට උගන්වනවා මගේ සහෝදර සහෝදරියනි. එසේ ඉගෙන ගත්තේ නැත්නම් ඇවිල්ලා ඔබ ඔළුව පොරවගෙන ඔබත් කිතුණුවෙක් වගේ නිකන් බයිබල් ස්ටඩි අහහා යනවා. ප්‍රශ්නයක් වුණාම මගේ සසොනි දුෂ්ට වෙලා නපුරු වෙලා කාලකන්ණි වෙලා ඔබ ගමන් කරනවා නම් ඔබගේ ජීවිතේ ඔබ බලන්නේ හැම මොහොතෙම මට වෙච්ච අසාධාරණ, මට වෙච්ච අයුක්තිය, මට වෙච්ච නින්දාව, මට වෙච්ච අසාධාරණ දෙස බලලා ඔබ ඒ තුල මාංශයට පංගාඩකම් කරලා මාංශයේ ආයුධ පැලඳගෙන ඔබ මාංශයෙන් තමයි ඔබ සටන් කරනු ලබන්නේ. ඒ නිසා මගේ සහෝසවනි තේරුම් ගන්න, ක්‍රිස්තුස් වහන්සේගෙන් එසේ ඉගෙන ගත්තේ නැත. උන්වහන්සේ තුල තිබෙන ප්‍රකාරය මෙතන 22 කියනවා. එපිස 4:22 කියනවා එසේ ඉගෙන ගත්තේ නුඹලාගේ ජීවිතයේ පළමු හැසිරීම ලෙස රැවටිල්ලේ තෘෂ්ණාවල් අනුව දූෂ්‍යවන්නා පරණ මනුෂ්‍යයා පහ කර දානවා. ඔබ යේසු ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉගෙන ගන්නවා නම් උන්වහන්සේත් එක්ක සැබෑ සම්බන්ධය ඇත්තා වූ මිනිසෙක් නම් ඔබගේ පරණ කොම පහ කරනවා. අපේ පරණ කතාව, පරණ සිතුවිලි කල්පනාව, පරණ චරිතය, පරණ ගතිගුණාංග, ඔබගේ ප්‍රශ්නය එනකොට ඒ ප්‍රශ්නයට ඔබ හිතන ආකාරය, ඒ ප්‍රශ්නයට ගත යුතු පියවරවල්, ඒ හැම දෙයක්ම යේසු ක්‍රිස්තුස් වහන්සේ වෙනස් කරනවා මගේ සහෝදරනි. වෙනස් කරනවා. නමුත් අද බොහෝ දෙනෙක් යේසුස් වහන්සේගෙන් නෙමෙයි ඉගෙන ගන්නේ. යේසුස් වහන්සේත් එක්ක නෙමෙයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඒගොල්ලන්ට ආගමක් තියෙනවා. ඒගොල්ලෝ ක්‍රිස්තියානි. ඒගොල්ලෝ ක්‍රිස්තියානි. යේසුස් වහන්සේත් එක්ක කිසිදු සම්බන්ධකමක් ඒගොල්ලන්ට නැහැ. ඒගොල්ලෝ ක්‍රිස්තියානි අවුරුදු 10යි 15යි 20යි ක්‍රිස්තියානි වෙලා ඒගොල්ලෝ යනවා පුංචි ප්‍රශ්නයක් ඇවිල්ලා බලන්න ඕන මොනවද ඇතුලේ තියෙන්නේ කියලා බලන්න. චූටි ප්‍රශ්නයක් යක්ෂ කෙන පොඩ්ඩක් ඉන්න මම පොඩි ගලක් ගහලා පෙන්නන්නම්. චූටි ගලයි ගහන්නේ ඉවරයි. ඒගොල්ලන්ගේ ඇතුළාන්තයේ තියෙන දූෂිත නපුරු දුෂ්ට කාලකන්ණි මිනිස්සයා එළියට ඇවිල්ලා ක්‍රියා කරන විදියට මගේ සහෝසවනි පෙන්වා දෙනු ලබනවා. තමකම තාමත් නැති වෙලා නැහැ. ක්‍රිස්තුස් වහන්සේ තුල තිබිච්ච ජීවනය ගිහිල්ලා චිත්තාත්මය අලුත් වෙලා සබහැවේ ධර්මිෂ්ඨකමින් මවනලද ඒ අලුත් මිනිසයා පැලඳගෙන නැතුව ගමන් කරනු ලබනවා. ඒක හරි භයානකයි. ක්‍රිස්තියානි ගමන ඒක හරි භයානකයි. ඔබට ආගමක් දෙන්න නෙමෙයි යේසු ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ. ඔබගේ ජීවිතය වෙනස් කරලා පවිත්‍ර කරලා ඔබේ ජීවිතය ස්වර්ගිකේ කැටියට ඔබ වෙනස් කරන්න, චිත්තාත්මය අලුත් කරලා සබහැවේ ධර්මිෂ්ඨකමින් මවනලද අලුත් මනුස්සයා පලඳන්න. සභාවල් අද ගත්තොත් ඇවිල්ලා අද සභාවල් මිනිස්යන්ව නලවන තැනටපත් වෙලා තියෙනු ලබනවා. මිනිස්යන්ට ඕනේ ආශිර්වාදයේද ආශිර්වාදය ගැන කතා කරනවා. මිනිස්යන්ට ඕනේ ඇවිල්ලා ලස්සන මිහිරි වචනද මිහිරි වචන ගැන කතා කරනු තැනක් බවට පත් වෙලා. නමුත් බයිබලයේ පැහැදිලිවම සභාව කියන්නේ මගේ සහෝදරනි යේසු ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත් ප්‍රමාණයට වර්ධනය කරන තැනක්. බලන්න එපිස පොතේ
එපිස 4 9 ඉඳලා අපි කියවමු. ඉතින් නැගිටුණුසේකයි කී බැවින් උන්වහන්සේ පොළවේ පහත් තැන් වලට බැස්ස බවක් මිස වෙන කුමක් හැඟේද? බැස්සා වූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණ කරන පිණිස සියලු ස්වර්ග වලින් ඉහළට නැගුණා වූ තනන් වහන්සේමය. උන්වහන්සේ සමහරුන් ප්‍රේරිතයන්ද, සමහරුන් අනාගත වක්තුවරුන්ද, සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද, සමහරුන් සභා පාලකයන්ද, සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. එසේ දුන්නේ ඇදහිීමේදී දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂකමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ වූ උසමහතේ ප්‍රමාණයටත් අප සියල්ලන් පැමිණෙතෙක්. ආමෙන්. පළවෙනි කාරණා හොඳට තේරුම් ගන්න මේ පස්සාකාර සේවයක් යේසු ක්‍රිස්තුස් වහන්සේ සභාවට දීලා තියෙන්නේ මොකක් සඳහාද? නිකම් මිනිස්සුන්ව නලවන්නද? නෑ 12 කියනවා එසේ දුන්නේ ඇදහිීමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයන් දැන ගැනීමට. පළවෙනි එක දැනගන්න. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියන්නේ හරියට ඔබ දැනගන්න තමයි මගේ සවසානයේ දීලා තියෙන්නේ. ඒ වගේම කියනවා එකමුතුකමටත් යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධතාවයකට සභාව විසින් යේසුස් වහන්සේත් එක්ක සම්බන්ධ කරන පුරුකක් තමයි සභාව. හරිද? එකමුතුකමටත් සම්පූර්ණ පුරුෂත්වයටත් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ උස මහත ඒ පුරුෂත්වයට සභාවේ කෙනා පැමිණෙන්න ඕන. ප්‍රශ්නයක් එනකොට කෑකෝ ගහලා දුෂ්ට වෙලා නපුරු වෙලා කාලකන්ණි වෙනවා නම් මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. මගේ සවසන් මං අද පුංචි දෙයක් කියන්නම්. මේක කියන්න සුදුසු දන්නෙත් නැහැ. මම ගිය සෙනසුරාදා නෙමෙයි පිට සෙනසුරාදා සුභාරංචියට යනකොට එක්තරා මවක් දැක්කා. ඒ මවට සුභාරංචි කොලයක් දුන්නා. දීලා කිව්වා යේසුස් වහන්සේ ජීවමානයි කියනකොට එත්කා මමත් මේ සභාවට යන්නේ කියලා කිව්වා. මම කොහෙද යන්නේ? තැනකුවා මෙහෙම මේ සභාවට යන්නේ. නමුත් කියලා ඊටන් කිව්වා නමුත් මේ සතියේ මට යන්න විදියක් නැහැ. මගේ ගෙදර මේ වෙන ආගමික කෙනෙක් එනවා. එයාව හරි ප්‍රසිද්ධයි. එයාව ගෙන්නලා පොඩි මං එයාවා ඔයා ගැලවීම ලැබලා අවුරුදු කීයද? මම මේ සභාවට ගිහලා අවුරුදු 4ක්. අවුරුදු 4ක් කිව්වා. මං එයාවා යේසුස් වහන්සේ ගැන ඔබ මොනවද දන්නේ? මම මොකුත් දන්නේ නැහැ. මම යන්නේ ඒ සභාවට ගියාම ආශිර්වාදයක් මගේ දේවල් ලබා ගන්නයි මම යන්නේ. මට හොස් ගාලා ගියා. අවුරුදු 4ක් සභාවකට ගිහිල්ලා යන්නේ ආශිර්වාදයට, ආරක්ෂාවට, රැකවරණයට යමක් ලබා ගන්නයි යන්නේ සභාවට. මං කිව්වා යේසුස් වහන්සේ ගැන ඔයා මොනවද දන්නේ කියලා. මොනවද දැනගන්න ඕනේ කියලා. මං කිව්වා යේසුස් වහන්සේ ආවේ අපිව පාපයෙන් ගලවන්න නැත්නම් අපි නිරේට යනවනේ කියලා. මම ඒවා දන්නේ නැහනේ කිව්වා. අවුරුදු 4ක් සභාවකට යනවා. සත්‍යතාවේ මම ඇත්තටම තව සභාවකට යන කෙනෙක්ව කවදාවත් අඬ ගහන්නේ නැහැ. මං කියන්නේ යන සභාවකට යන්න ගිහිල්ලා ඉගෙන ගන්න. නමුත් මම ඒ වෙලාවේ ඊ මවට කිව්වා කරුණා කරලා සභාවට එන්න පුළුවන්ද? ඇයි අවුරුදු 4ක් නිකරුණේ විනාශේ ඒ මව අද රාත්‍රියේ මරුණා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය හිමි කරනු ලබනවා. ඒ දුක නිසා, ඒ වේදනාව නිසා මට සිද්ධ වුණා මගේ සසරේ ඒ මොහොතේ මමට අඬ ගන්න.
මේ සභාවකට මේ ස්ථානයේ මගේ සහෝදරනි දෙවියන් වහන්සේගේ පුත්‍රයව දැනගන්න තමයි සභාව තියෙන්නේ, නලවන්න නෙමෙයි. පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැන උගන්වන්න. යේසුස් වහන්සේ කවුද? උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කොහොමද? උන්වහන්සේ තුල ජීවත් වෙන්න කොහොමද කියලා උගන්වන්න තමයි සභාවක් තබලා තියෙන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ දෙස ඔබගේ මුදලට තියෙන ඔබගේ දැක්ම ඈත් කරලා යේසුස් වහන්සේ දෙස මිනිස්යන්ව යොමු කරන තනක් සභාව. ඔබගේ හාස්කම් පස්සේ දුවන සිතවිලි කල්පනාවල් හරවලා යේසුස් වහන්සේ දෙස යොමු කරන තනක් සභාව. ලෝකයට මාංශයට ජීවත් වෙන සිතවිලි කල්පනාවෙන් එකිනෙකනා බැහැර කරලා යේසුස් වහන්සේ දෙස යොමන තනක් සභාව. අද සභාවල් අද මගේ සවසවනි එනිසා දුක්ඛිත වේදනාත්මක දෙයක් වෙලා තියෙනු ලබන්නේ. එනිසා චිත්තාත්මය අලුත් වෙලා සබහවේ ධර්මිෂ්ඨකමින් මවන ලද ඒ අලුත් මනුස්සයව පැලඳ ගැනීම ඉතාමත් වැදගත්. ඒක නැතුව මරණයට මුහුණ දෙනකොට තමයි මනුස්සයා දුක් වේදනාවටපත් වෙන්නේ. මරණයට මුහුණ දෙනකොට ඒ මනුස්සයා තුල ඒ අලුත් මනුස්සයා පැලඳලා නැත්තම්, දෙවියන් වහන්සේට සමානව සිටින ඒ මනුස්සයා තුලාන්තේ නැත්තම්, ඒ මනුස්සයා පුදුම දුකක් විඳින්න යන්නේ. පුදුම වේදනාවක් විඳින්න යන්නේ. නිරේන් ගැලවීමක් නෑ මගේ සහෝදරනි. එනිසා යේසුස් වහන්සේ දෙසම බලාගෙන අපේ දිවීම තාමත් වැදගත්. ඊට පස්සේ කියනවා බලන්න 4:13 සුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩේ පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්. ආමෙන්. සුද්ධවන්තයන්ගේ සම්පූර්ණත්වය කීයක්ද? 10ක්ද 20ක්ද 30ක්ද 40ක්ද ස්වාමින් වහන්සේ ගේනෙක් කෙනාව අපි ස්වාමින් වහන්සේ තුල සම්බන්ධ කරලා ඒ සුද්ධවන්තයන්ගේ සම්පූර්ණය සහ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වෙනු ලබනවා. එක එක්කෙනාව ආත්මිකව වර්ධනය වෙලා ගොඩනැගීම තමයි සභාවේ අරමුණ. ඒ වගේම 14 කියනවා තවද අපි තවත් මිනිස්සෙන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නැති සුළඟින් ඈත මෑත විශ්වෙමින් ගෙන යනු ලබන්නා වූ බාලයන් නොවන පිණිස. ආමෙන්. බාලයෝ වගේ තමයි එහෙට එකක් කියද්දි මෙහෙට යනවා, මෙහෙට එකක් කියද්දි එහෙට යනවා. මගේ සසුන් නෑ. ස්වාමින් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය තුළ අපිට ඈත මෑත විසිවෙන්න අවශ්‍යතාවයක් නැහැ. ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ඔබ සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ක්‍රිස්තුස් වහන්සේගෙන් ඔබ ඉගෙන ගන්නවා නම්, මගේ සහෝදර සහෝදරනේ ඔබ ඔබගේ චිත්තාත්මය අලුත් කරලා ඕනම ප්‍රශ්නේදී, වේදනාවේදී, පීඩාවේදී, දුකේදී උන්වහන්සේ හැසිරුණු ආකාරයෙන් ඔබ හැසිරෙන්න පටන් ගන්නවා. එහෙමත් නැතුව අර ඈත මෑත විශ්වෙන්නා බාලයෝ වගේ තමයි. සමහරව ඉන්නවා හාස්කම් හොයාගෙන යන සෙනග ඉන්නවා. හාස්කමක් තමයි ඒගොල්ලන්ට ඕනේ. ඒගොල්ලන්ට ඕනේ ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි ඕනේ. හාස්කමක්, ආශිර්වාදයක්. ඒගොල්ලන්ට ඕනේ යම් දේවල් ජීවිතයේ මේ ජීවත් වෙන දවසේදී ඒගොල්ලෝ යම් ආශිර්වාදවල් භුක්ති විඳින්නයි ඕනේ. මගේ සහෝදරනි, ඒකට යේසුස් වහන්සේ අවශ්‍යතාවයක් නැහැ. යේසුස් වහන්සේ ආවේ ඇවිල්ලා ඔබව මාව චිත්තාත්මය අලුත් කරලා සබහැවේ ධර්මිෂ්ඨකමින් මවන ලද මනුෂ්‍යව මවලා මගේ සහෝදරනි උන්වහන්සේ හැසිරුණු ආකාරයෙන් හැසිරෙන්නයි. උන්වහන්සේ ජීවත් වුණ ආකාරයෙන් ජීවත් වෙන්නයි. තමකම සම්පූර්ණයෙන්ම පහ කරලා දාලා උන්වහන්සේ ඒ කුරුසිය දරාගෙන උන්වහන්සේගේ අඩිපාරේ යන්නා මිනිස්සෙක්ව නිරූපණය කරන්නයි උන්වහන්සේ ආවේ. එහෙම නැතුව උන්වහන්සේට ආවේ නැහැ උන්වහන්සේ ආගමක් දෙන්න. යේසුස් වහන්සේ කවදාවත් ආගමක් දුන්නේ නැහැ මගේ සහෝදරනි.
උන්වහන්සේගේ ජීවිතය දුන්නා. ඒ ජීවිතය තුළ ඔබව මාව ඒ උන්වහන්සේගේම ආත්මේ තබලා ඔබව විනාශ කරලා ඔබගේ චිත්තාත්මය අලුත් කරලා සැබෑවේ ධර්මිෂ්ඨකමෙන් මවන ලද අලුත් මනුස්සයව ඔබ තුළ පළඳවලා මේ ගමන නොවැටි පසුබට නොවි දුර්වල නොවි අන්තිමයෙන් තෙක් යන්නා මිනිසෙක් බවට නිරූපණය කරන්න තමයි යේසුස් වහන්සේට ඕන වෙනු ලැබුවේ. එනිසා හොඳට ඔබ මම තේරුම් ගැනීම වැදගත් මගේ සහෝදර සහෝදරියනි. යේසුස් වහන්සේ දෙසම බලාගෙන මේ ගමන යන්නේ නැත්නම් එයා වැටෙනවා. එක්කෝ මනුස්සයන් දෙස බලනවා නම් එයා වැටෙනවා. එක්කෝ Tamanට උච්ච අසාධාරණ පාඩුව දෙස බලනවා නම් එයා වැටෙනවා. එහෙම නෙමෙයි. යේසුස් වහන්සේ දෙසම අපිට දේව වචනේ කියනවා නම් යේසුස් වහන්සේ දෙසම බලාගෙන දුවපල්ලා කියලා. අපි උන්වහන්සේ දෙසම බලාගෙන මේ ගමන අවසන් කිරීම වැදගත් වෙනු ලබනවා. එනිසා හොඳට ඔබ මම මේදී හදවතේ තබාගෙන මේ ගමන අවසන් කිරීම වැදගත් වෙනවා. අපි නැකිටලා අපි යාඥා කරමු.